අයිබෝන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ාන සංචාරය තවත් සති දෙක කාලයකින් ආරම්භවීමට නියමිතයි. මේ වෙනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ සංචාරයට සහභාගී වන පාකිස්ානු සංචිතය නම් කර තිබෙනවා. එක්දින සංචිතය සහ විස්ස සංචිතය මේ වන විටත් නම් වී තිබෙනවා පාකිස්ානයේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්. පාකිස්ානු සංචිතයට මෙවර අලුත් මුහුණු කිහිපයක්ම නම් වී තිබෙනවා. අලුත් මුහුණුකුවත් තරඟ පොඩි ප්‍රමාණයක් ක්‍රීඩා කරපු නමුත් කලාතුරකින් දක්නට නොලැබෙන සහ නවක මුහුණු එකක් දෙකක් අංශ දෙකටම නම් වී තිබෙනවා. අපි බලමු මුලින්ම පාකිස්ානු කණ්ඩායමේ එක්දින සංචිතය එක්දින සංචිතයට නව නායකෙක් පත්වී තිබෙනවා පාකිස්ානයේ ඒ ශහින්සා අප්‍රීඩි සල්මන් නගා තමයි මීට පෙර එක්දින තරඟ සහ විස්ස තරඟ දිත්තේම නායකත්තේ දැරුවේ. නමුත් සල්මන් නගා විස්ස සංචිතයට නායකත්තය පවරන ගමන් අලුත් නායකයා ලෙස ශහින්සා අප්‍රීඩි පළමු වරට පත්වී තිබෙනවා කණ්ඩායම නායකයා ලෙස. බබාසාම් පාකසාමාන් හසන් නවාස් හසිබුල්ලා කාන් මොහමඩ් රිස්වාන් සයිම් අයුබ් සල්මන් නගා ෆහිම් අශ්රෆ් හුසෙන් තල්හත් මොහමඩ් නවාස් අබ්‍රාර් අහමඩ් ෆයිසල් අක්‍රම් හරිස් රවුෆ් මොහමඩ් වසීම් සහ නසීම් ෂා. මේ කණ්ඩායමේ සිටින හසිබුල්ලා කාන් එකම එක්දින තරඟයකට ක්‍රීඩා කර තිබෙනවා. ඒ ගියවසරේ සිම්බාබ්වේ කණ්ඩායම සමගින් තරඟයක්. ඔහු එම තරගේදී ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා. ඔහු කණ්ඩායමට එක්වන්නේ අතිරේක කළුරු රකින්නා ලෙස කෙසේ වෙතත් නිත්‍ය කළුරු රකින්නා ලෙස කටයුතු කරන්නේ මොහමඩ් රිස්වාන්. එවැගේම පමත් දඟපන්දයන්නෙක් කැඳවා තිබෙනවා සංචිතයට. ඒ තමයි ෆයිසල් අක්‍රම්. ඔහු තරඟ 3ක් ක්‍රීඩා කර තිබෙනවා. ඒ 2024 සිම්බාබ්වේ තරඟ සංචාරයේදී ඔහු කඩලු 5ක් එම තරඟ 3 තුලදී බිඳ තබා තිබෙනවා. එක්දින සංචිතයෙන් අනතුරුව විස්ස සංචිතය මෙසේ දිස්සන්නේ අබ්දුල් සමාට් බාබර් හසම් හසන් නවාස් ශහිබ් සාඩා පරහන් සයිමයුබ් උස්මාන් කාන් සල්මන් නගා ෆහිම් අශ්රෆ් මොහමඩ් නවාස් අබ්‍රාර් අහමඩ් මොහමඩ් වසීම් නසීම් ෂා සල්මාන් මීර්සා ශහින්සා අප්‍රීඩි උස්මාන් තාරි නම් කර තිබෙන සංචිත දෙකම පාකිස්තානයේ ඔක්තෝබර් 29 වනදා දකුණු අප්‍රිකාව සමගින් විස්ස තරඟ 3ක් පැවැත්වෙනවා. ඒ තරඟ 3ට සහ විස්ස තුන්කොන් කුසලානය තුන්කොන් තරඟාවලිය වෙනුවෙන් තමයි නම් කර තිබෙන්නේ. මේ සංචිත දෙකම එකම සංචිතය තමයි තරගාවලි දෙකටම අදාළ ලෙස නම් කර තිබෙන්නේ. වගේම එක්දින තරඟ රටාවටත් දකුණු අප්‍රිකාව සමගින් එක්දින තරඟ 3ක් සහ ශ්‍රී ලංකාව සමගින් එක්දින තරඟ 3ටත් එකම කණ්ඩායමක් තමයි ඔවුන් නම් කර තිබෙන්නේ. එක්දින තරඟ සංචිතයේ අපි අවධානය යොමු කරා. මේ අවධානය යොමු කරන්නේ විස්ස සංචිතයට. විස්ස සංචිතයේ අබ්දුල් සමාඩ් ආරම්භක පිතිකරුවෙක්. ඔහු තරඟ 4ක් මේ වන විට ක්‍රීඩා කර තිබෙනවා එක්දින තරඟ. එවගේම තමයි උස්මාන් කාන් නිත්‍ය කළුරු රකින්නා ලෙස පැවෙන්නවා. ඔබට මතක ඇති නිත්‍ය කළුරු රකින්නා ලෙස මොහමඩ් රිසාන්ගේ අනතුරුව කටයුතු කරේ මොහමඩ් හාරිස්. ඔහුව සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. උස්මාන් කාන් තරඟ 19ක් පාකිස්තාන වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. ඔහු එකම එක අර්ධ ශතකයක් ලබාගෙන තිබෙනවා. ප්‍රහාරාත්මක වේගය 122ක වේගයකින් තමයි පන්දුවට පහර දී තිබෙන්නේ. ඔහු මෙවර සංචිතයට නම් වී තිබෙන්නේ නිත්‍ය කඩුල්ල රකින්නා ලෙස. වගේම තමයි බාබර් හසම් අවුරුද්දකට ආසන්න කාලයකට පසු තමයි විස්ස සංචිතයට එන්නේ. කෙසේ වෙතත් ඔහුට විස්ස සංචිතයට එන්න අවස්ථාවල් ලැබුණට අවස්ථාවල් ලැබෙන්නේ නැහැ මොහමඩ් රිස්වාන්ට තවමත් විස්ස සංචිතයට එන්න. විස්ස සංචිතයට මොහමඩ් රිස්වාන් ගිය වසරේ දෙසැම්බර් මාසයෙන් අනතුරුව තවමත් කැඳවා නැහැ. සල්මන් මිර්ෆා ක්‍රීඩා කරනවා පමත් දඟපන්දුවන්නෙක් ලෙස. ඔහු තරඟ 5කට ක්‍රීඩා කර කඩලු 8ක් මේ වන විට දවාගෙන තිබෙනවා. ඔහුගේ පළමු තරඟ 3දීම කඩලු 7ක් දවා ගැනීමට සමත් වුණා බංග්ලාදේශය සමගින්. කෙසේ වෙතත් පසුව පැවති ඔහු සහභාගී වූ තරඟ 2
ඔහු සාර්ථක දස්කම් දක්වන්න හැකියාවල් ලැබුණේ නැහැ. එක්සත් අරාබි එමිරාජ්‍ය සමගින් තරඟ දෙක ඔහු දැඩි ප්‍රහාරයකට ලක් වුණා. එම තරඟ දෙකේදී කෙසේ වෙතත් ඔහු නැවතත් සංචිතයට ඇතුළත් කරගෙන තිබෙනවා. ඒ වගේම තමයි අලුත්ම ක්‍රීඩකයා දකුණුතින් දඟපන්දු යවන ක්‍රීඩකයා උස්මාන් තාරික්. ඔහු කඩුළු 54ක් දවාගත්තු ක්‍රීඩකයෙක් උස්මාන් තාරික්. ඔහු විශේෂයෙන්ම මේ අවස්ථාව ලැබෙන්නේ ඔහුට ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායම සමගින් කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඔහු සාර්ථක දස්කම් දැක්වුවා. අවසන් මහා තරගයටත් ක්‍රීඩා කරා ඔහු ගයානා වෙනුවෙන්. කෙසේ වෙතත් ගයානා අවසන් තරගයේ පරාජයටපත් වුණා. නමුත් ඔහුට අවස්ථාව ලැබුණේ එම තරගාවලියේ සාර්ථක ලෙස දකුණත් පිටදඟ පන්දු යවන්නෙකු ලෙස ඔහු දක්වපු සාර්ථක දස්කම් හේතුවෙන්. ඔහු PSL තරගාවලිය කේලා ග්ලැඩියේටර්ස් කණ්ඩායම තමයි නියෝජනය කරන්නේ. තරඟ 37 තුළදී ඔහු කඩුළු 54ක් දවාගෙන තිබෙන ක්‍රීඩකයෙක්. ඒ අනුව අලුත් මුහුණු ඒ තමයි අලුත් මුහුණු ලෙස පාකිස්තාන සංජීතයට එකතු වන්නේ. කෙසේ වෙතත් ආසියානු කුසලාන 2020 තරඟාවලියට එක්වුණු ෆකර් සමාන්, හාරිස් රවුෆ්, මොහමඩ් හාරිස්, හුසෙන් තලාට්, උෂ්ඩී ෂා, හසන් අලි, සුපියන් මුකීම් මේ ක්‍රීඩකයන් 7 දෙනාම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. සංචිතයෙන් ඉවත් කර නැවත වරක් කැඳවා තිබෙනවා මේ අලුත් ක්‍රීඩකයන් සහ බාබර් හසම් කණ්ඩායමට එකතු වී තිබෙනවා. ඒ වගේම සඳහන් කළ යුතුයි මොහමඩ් වසීම් ජූනියර් ගැන. මොහමඩ් වසීම් ජූනියර් කණ්ඩායමේ සංචිතයේ කාලයක් සිටම ඉන්නවා. ගිය වසරේ සිටම ඉන්නවා. ඔහු අවසන් වරට ක්‍රීඩා කර තිබෙන්නේ 2024 ජනවාරි මාසයේදී නවසීලන්තයට එරෙහිව 2020 තරගයක්. ඉන්පසුව ඔහුට අවස්ථාවක් ලැබී නැහැ පාකිස්තානයට 2020 තරගයක් ක්‍රීඩා කරන්නට. ඔහු ආසියානු කුසලාන සංචිතයේත් හිටියා. ඊට පෙර තුන්කොන් කුසලානයේ තිබුණා ඇෆ්ගනිස්තානය, එමිරාජ්‍ය. නමුත් අවස්ථාවක් ලැබුණේ නැහැ ඔහුට තරග ක්‍රීඩා කරන්න. ඊට පෙර කොදෙව් සමගින් ඇමරිකාවේ පැවතිච්ච තරගාවලියට ඔහු නමුන්නේ නැහැ. නමුත් ඊට පෙර පාකිස්තානයේ පැවතිච්ච බංග්ලාදේශයේ සරංග සංචාරයට ඔහු කැඳවුණා. එම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පෙර පාකිස්තානයේ ගියා බංග්ලාදේශයට සරංග සංචාරයට. ඔහු එම සංචාරයට සහභාගී වුණේ නැහැ. නමුත් ඊට පෙර මේ වසරේ ආරම්භයේ පැවති නවසීලන්ත සංචාරයේදීත් ඔහු සංජීතයට එක් වී තිබුණා. ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නැහැ. බලමු මේ සංචාරයේදීවත් වසීම් මොහමඩ් වසීම් ජූනියර්ට අවස්ථාවක් ලැබේද කියලා. ඔහු අවුරුදු 1 මාස 10ක් පමණ කාලයක් ඔහුට සංජීතවල වරින් වර කැඳවීම ලැබුණත් ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ පාකිස්තානයේ නියෝජනය කරන්න 2020 PTA. මේ ආකාරයෙන් සංචිත දෙක ගැන අපි පොඩි අවධානයක් යොමු කරේ. පාකිස්තාන සංචිතය නම් කරා පෙරේදා දිනේදී. කොහොමවත් බලමු ශ්‍රී ලංකා සංචිතය යන්න පෙර නම් වන්න පුළුවන්. නමුත් ශ්‍රී ලංකා සංචිතය නම් වන්නේ හෙට තරග සංචාරය ආරම්භ කරනවා නම් ඊට පෙර දිනේදී තමයි නම් වන්නේ. ඒක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ලෝක කුසලානයකට යෑමකදී වේවා, ආසියානු කුසලානයකදී යෑමකට වේවා තරග සංචාරයට පෙර දිනේ තමයි සංජිතය නම් කරන්නේ. නමුත් ඔවුන් සංජිතය කල් දිහාම නම් කරන්නේ නැත්තේ ඇයිද කීරක ප්‍රශ්නාර්ථය මතුවෙනවා. කොහොමුණත් බලමු මෙවර සංචාරයේදීවත් කලින් නම් වේද කියලා. අවධානය යොමු වෙනවා 2020 සංජිතයට අලුත් ක්‍රීඩකයෝ ඒවි කියලා. අලුත් කියන්නේ හිටපු ක්‍රීඩකින් බානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා කුමන ක්‍රීඩකයා පැමිණේද කියලා. තාමත් සංජිතයේ ඉන්නවා උන් කුහුණුවීම් වල නිරත වෙන බවයි ආරංචි වන්නේ. බලමු අන්තිම සංජිතය කොහොමත් ලබන සතිය දවස් 10 ඇතුළත නම් වීමට නියමිතයි. එහෙනම් නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්නවා. channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ දාපු සැනින් ඔබට වීඩියෝ බලන්න පුළුවන්. අපේ අලුත් channel එක ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහා like කරන්න නිතරම රැඳෙන්න අපි සමගින්. එහෙනම් ඉල්ලෙන ජයෙන් ජයම වේවා.